ජීවිතය ඒක හෙටකට කල් දාන්න ලැබෙන දෙයක් නෙවෙයි. අපි හිතනවා තව ටිකක් සල්ලි හම්බුනාම, තව වයස ගියාම, තව හොඳ කාලයක් ආවම ජීවිතේ විඳිනවා කියලා. ඒ ජීවිතය අපි බලාගෙන ඉන්න අතරේ නිහඬවම ඉස්සරහට යනවා. ඒ නිසා ජීවිතේ විඳින්න වයසට යනකම් ඉන්න එපා. යන්න ආස තැනක යන්න, ඉර බැහැගෙන යන ආස දිහා බලන් ඉන්න, වැස්සක තෙමෙන්න, මොහොතේරල අහගෙන නිහඬව ඉන්න, කන්න ආස කෑමක් කන්න, අඳින්න ආස Tamanට ගැළපෙන විදිහට අඳින්න. අනිත් අය මොනවා හිතයිද කියන බයෙන් තමන්ව හංගගෙන ජීවත් වෙන්න එපා. මොකද මේ ජීවිතය ජීවත් වෙන්න තියෙන්නේ ඔයාට, අනිත් අයට නෙවෙයි. ලෝකෙට ලොකු දේවල් මතක තිබුණත් අපිට මතක තියෙන්නේ පොඩි මොහොතවල්. හිත පිරුණු හිනාවක්, ආදරණීය අය එක්ක ගෙවුණු වෙලාවක්, හදිස්සිය ගිය ගමනක්, හිතට සැනසීම දුන්නු හවස්වරුවක්. ඒ තමයි ජීවිතයේ ඇත්තම වටිනාකම. ජීවිතය පරිපූර්ණ වෙන දවසක් වෙනකම් බලාගෙන ඉන්න එපා. මොකද පරිපූර්ණ දවසක් කියලා එකක් නැහැ. තියෙන්නේ අද විතරයි. අද ආදරය කරන්න, අද සමාව දෙන්න, අද hina වෙන්න, අද ස්තුති කරන්න, අද ජීවත් වෙන්න. ආදරය කරන අයව අගය කරන්න, hina වෙන්න. මොකද කාලය ආපහු හැරෙන්නේ නැහැ. නමුත් අද ගන්න හොඳ තීරණයකින්, හොඳ සිතුවිල්ලකින් හෙට ලස්සන ජීවිතයක් ගොඩනගන්න පුළුවන්. මතක තියාගන්න, ජීවිතය ලස්සන වෙන්නේ ප්‍රශ්න නැති නිසා නෙවෙයි, ප්‍රශ්න මැදින් බලාපොරොත්තු අත් නොහරින හදවතක් තියෙන නිසායි.